ඒ හැම අවස්ථාවකම අපේ අපේක්ෂාව වඩපත් උනේ බලය අත්පත් කර ගැනීම සඳහා ජනතාව පෙළ ගැස්වීම. අද අප පළමු වතාවට බලය අත්පත් කරගෙන මේ රට ගොඩනැගීම සඳහා ජනතාව පෙළගස්සන මහා රැළිය පවත්වනවා. අද දේශපාලන ව්‍යාපාරයක් හැටියට පවතින්නේ ජාතික ජනබලවේගය විතරයි. මේ රටේ අනාගතය, මේ රටේ ජනතාවගේ අනාගතය මුළුමනින්ම රඳා පවතින්නේ ජාතික ජනබලවේගයේ අත බව අපි කවුරුත් තේරුම් ගත යුතුයි. අනෙක් කිසිවක් තවදුරටත් දේශපාලන ව්‍යාපාර නොවේ. වසුම්බුම් ගොඩක් මතක තබා. නමුත් තනින් තන හඬවල් ඇසෙනවා. අපිට තේරුම් ගත හැකි ඒ හඬවල් වල තියෙන කුමක්ද? එකක්